ඉතින් කොහොමද කට්ටියට කාලෙකින් තමා මම SL Notes YouTube channel එකට study tips වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් කාලයක් තිස්සේ මම එකතු කරපු වීඩියෝස් ඔයගලන්ට playlist කීපයකම දැක ගන්න පුළුවන්. විභාගයට සූදානම් වෙන නංගිලා මල්ලිලාට ඕන කෙනෙක්ට බලන්න පුළුවන් මට්ටමේ සහ මම පාවිච්චි කරපු එක ක්‍රම ගැන ඔයගලන්ට හොඳ මතකයක් වර්ධනය කරගන්න විභාගෙදී හොඳට ලකුණු ලබා ගන්න මම හදාගත්ත සහ මම පාවිච්චි කරපු ක්‍රම ගැන වීඩියෝස් ගණනාවක් මම කලින් අරගෙන ආවා සහ ඒවා ඔයගලන්ට මගේ channel එකේ ගියොත් පල්ලෙහාට ගියොත් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දෙනෙක්ගේ ප්‍රශ්නයක් තමයි අපි කොච්චර පාඩම් කරත් අපිට මේ දේවල් මතක තියාගන්න බෑ. අද පාඩම් කරොත් සතියකින් විතර මේ දේවල් අමතක වෙනවා කියන එක සහ විභාගයේදී මේ දේවල් මතක නෑ කියන එක ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක්. ඉතින් ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ අපි මේ දේවල් පාවිච්චි කරන්නේ නැති එක. දැන් ගොඩක් වෙලාවට අපි කරන්නේ ඒ නෝට්ස් එහෙම කියවගෙන යන විතරනේ. දැන් ඔයගොල්ලෝ බැලුවොත් එimhe ඔයගොල්ලෝ හැමතිස්සෙම මේ බය වෙනවා මේ තියරි මතක නැහැ. ඉතින් මේ තියරි මතක නැහැ කියලා අපි නිතරම කරන්නේ මේ තියරි පොත් ටික මේ තියරි කරුණු ටික ආයි බලනවා. ආයි කියවනවා. කියවුවට කමක් නැහැ. හැබැයි විභාගෙදී බලන්නේ ඔයගොල්ලන්ගේ මේ කියවන හැකියාව නෙමෙයි. කොච්චර ස්පීඩ් එකකින් ඔයාලට නෝට් එකක් කියවන්න පුළුවන්ද කියන එක නෙමෙයි. විභාගෙදී බලන්නේ ඒ කරුණු වල සාරාංශය, ඒ තියරි වල තියෙන සාරාංශය ඔයාලට කොච්චර ඉක්මනට අවුට්පුට් එකක් විදිහට එළියට ගන්න පුළුවන්ද කියන එක ගැන. ඉතින් ඒකට තමයි අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයා නිතර මේ අවුට්පුට් එක එළියට ගන්න ප්‍රැක්ටිස් කරනවා නම් නිතර මේ ඉන්පුට් එක ඔයා ඇතුළට දාන ආදානය වගේ ඒ කියන්නේ ඔයා තොරතුරු ටික ගබඩා කරනවා වගේ මේ ගබඩා කරපු තොරතුරු ටික නිතරම එළියට අරගෙන පාවිච්චි කරනවා නම් ඉතින් මම හිතන්නේ එතකොට මේ පාඩම් මතක තියාගන්න එක එච්චර අසීරු කාර්යයක් වෙන්නේ නැහැ. ඉතින් පාඩම් මතක තියාගන්නදී ඒ ගොඩාක් වෙලාවට අපිට අමතක වෙන්න ප්‍රධානම හේතුව තමයි අපි අර අපිලිවෙලකට දේවල් මතක තියාගත්තොත් ඇත්තටම සමහර අය ඉන්නවා අපිලිවෙලට මතක තියාගත්තේ ඒගොල්ලන්ට උපතින්ම ආපු කැපැසිටි එක තියෙන නිසා ඒගොල්ලන්ට ඒක මැනේජ් කරගන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙක්ට 80%ක් වගේ ප්‍රමාණයකට පිළිවෙලකට දෙයක් අපි arrange කරගත්තොත් අපේ මනසේ අපිට මේ දේවල් හරියට පිළිවෙලට මතක් කරගන්න පුළුවන්. පිළිවෙලට තැම්පත් කරොත් පිළිවෙලට මතක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ දේවල් නිතර මෙනෙහි කරොත් නිතර පාවිච්චි කරොත් තමයි මේක මතකෙ හිටින්නේ. ඉතින් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන් දේවල් තමයි අපිට ෂෝට් නෝට්ස් වගේ හදා ගන්න පුළුවන්. නැත්නම් ප්‍රශ්න හදාගෙන ඒකට උත්තර විදියට හිතෙන් හිතන්න පුළුවන්. උත්තර බලන්න නෙමෙයි හිතෙන් හිතන්න පුළුවන්. නැත්නම් පාස් පේපර්ස් ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. නැත්නම් අඩුමතර මේ එක්සෑම් එක ළඟයි නම් උත්තර හිතන්න පුළුවන්. ඒ වගේම එක ඔය මයින්ඩ් මැප්ස් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ගොඩාක් ක්‍රම තියෙනවා ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. සමහර අය රූප සටහන් අදිනතොර රූප සටහන් වලින් මතක තියාගන්න පුළුවන්. ඒ රූප සටහන් වලින් අපි දේවල් මතක තියාගෙන ඒ දේවල් මතක් කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ නොයෙකුත් ක්‍රම තියෙනවා. කොහොම හරි වෙන්න ඕනේ මතක තියාගත්ත ටික ආයි පාවිච්චි කරන එක. මතක තියාගත්ත දේවල් නිතර පාවිච්චි කරනවා නම් ඔයාට අමුතුවෙන් එක්සෑම් එකට ගිහිල්ලා අලුත් දෙයක් කරන්න නැහැ. මොකද ඔයා ඕල්රෙඩි ඒක ප්‍රැක්ටිස් කරලා තියෙන. ඉතින් ඔයගලන්ට ස්කෝර් කරන්න පුළුවන්. ඉතින් මම මේ වගේ වීඩියෝස් අරගෙන එනවා ඉස්සරහට. channel එක subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන්ම දැන් ඉඳලා වැඩ කරන්න පටන් ගන්න. එක්සෑම් එකට තියෙන සතියද දෙකද අදාළ නැහැ. ඔයගලන්ට දෙයක් කරගන්න පුළුවන් මේ වෙලාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තොත්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.